Hi guys, කොහොමද ඉතින් පොඩ්ඩක් නිමාඩු ඉඳලා අපි තීරණය කරා සීගිරිය යන්න. බලන්නකෝ සීගිරිය යන්න සාමාන්‍ය ටිකට් එකක් වෙනවා රුපියල් 120ක්. ටිකට් කවුන්ටරෙන් ටිකට් එකක් අරගෙන දැන් අපි යන්නේ සීගිරිය. ඊට පස්සේ මෙන්න මෙතන ටිකට් කවුන්ටර් තියෙනවා. ඉතින් ඒක ටිකට් එක දුන්නාම මේක ළඟ තියාගන්න ඕන. මේකෙන් ඒ ටිකට් එකෙන්ම කෞතුකාගාරයටත් බලන්න ගිය හැකි. ඊට පස්සේ දැන් සීගිරියට යමු. මම යනකොට දැන් රිලව් දුවගෙන එනවා පොඩ්ඩක් හොඳටම බය වුණා මොන බලන්න යන්නේ. ඒක තමයි යන්න එපා කියන්නේ අපිත් එක්ක යන්න කියන්නේ ඒක තමයි. අපි යන්නේ ඉතින් මේ දවස්වල පායනෙන්ද පොඩ්ඩක් රස්නේ වැඩි. මේ එහෙන්ද දෙපැත්තේ තියෙන මේ වතුරත් ගොඩක් හිඳිලා තියෙන්නේ දැන් අර කලින් අර ජලමාල් ක්‍රියාත්මක වුණා ඒවත් දැන් නැහැ. ගොඩාක් රස්නේ වැඩි. ඉතින් මේ දවස් උදේම යනවා නම් හොඳයි ගොඩක්. දවල් යන්න අමාරුයි. මෙතන තමයි මේ විස්තර දෙන්නේ යාළුවනේ ජලමාල් ක්‍රියාත්මක වෙන විදිය ඒ වතුර පාර යන්නේ කොහොමද කියලා. එතන ඉන්නවා මේ ගයිඩ් කෙනෙක් අපිට කියලා දෙනවා. මේ ඔක්කොම පේනවනේ ඔයාලට හිඳිලා තියෙන වතුර මේ දවස්වල ජල උද්‍යානයේ වතුර හිඳිලා තියෙන්නේ. මේ සීගිරියේ තියෙන වැදගත්කම තමයි මේ පැත්ත මේ දැන් අපේ වාට පෙනෙන මේ දකුණු අත පැත්ත වගේම තමයි වම් අත පැත්තත් එක සමානයි. ඒක වම් අත පැත්ත කැණීම් කරලා නැත්තේ මේ ඉදිරි අනාගතයට මුකුත් නැති වෙයි කියලා ඒ අනාගතේ ආයෙත් කැණීම් කරන්න තමයි ඉතුරු කරලා තියෙන්නේ. දකුණු අත පැත්ත වගේම තමයි වම් අත පැත්තත් කියලා තමයි මේ නිගමනය කරන්නේ. හරි අපි යමු මේ සීගිරියට. පොඩ්ඩ තුන් දෙනා යනවා ඉස්සර වෙලා. හොඳට බල ඔයාලට පේනවා ඇති මේ ටික ප්‍රතිසංස්කරණය කරගෙන යන ගමන් නැත්තම් ඔය දිනාගදයට කුමක් මොකක්වත් නැති වෙනවනේ බලන්න පොඩ්ඩ කැල්ල තියෙනවා හදනවා යාලා. මෙතනින් තමයි සීගිරියට නගින්න පටන් ගන්නෙ. පොඩ්ඩිට යන්න බෑ කියනවා. මේ පොඩි එක්කනට යන්න බෑ කියනවා. අයියයි අක්කයි යන් කියලා පොරේ. අපි ඉතින් යන්කෝ බලන්න. මත් යන්න හිතාගෙන ආවට මටත් නම් මේ දෙන්නත් එක්ක යන එක අමාරු වැඩක්. ධර්ණීකල ගුහාව. කරන්න දෙයක් නැහැ පොඩි දෙන්න ආසාවනේ යන්. මෙතන තමයි මේ ධර්ණීකල ගුහාව යාළුවනේ. පුතේ මේන් කටාරම් කියනවා මේ කොටලා තියෙනවානේ ගලේ. මේ කොටලා තියෙන ගය වහිනකොට ගලේ දිග වතුර ඇවිල්ලා මේ ඇතුළට වැටෙන්නේ නැහැ. ඉතින් නවතිනවා වතුර. නැවතිලා බිමට ඒ කෙලින්ම වැටෙනවා. ඒකයි එහෙම කොටලා තියන්නේ ඈ. ඒ තමයි කටාරම්. ඒවට කියන්නේ කටාරම්. ධර්ණීකල ගුහාව. ඈ ශිලා දේවාලය. වැටේ කියලා කිව්වේ. දකුණේ. පේනද? කෙරකි යනවා පේනද? පේනද? ඈ? තම ගිහින් කොහෙටද වැටෙන්නේ බාබා? කොහෙද? ඒක තමයි සීගිරි කාශ්‍යප රජතුමාගේ නිර්මාණ. ඒක දාත ගාටෙන්
මේ